good morning හැමෝටම. මොකද ඔයාලා සතුටින් සනීපෙන් ඇති කියලා හිතනවා. ඉතින් මේ මගේ පළවෙනි සෝලෝ ට්‍රිප් එක. බොහොමද ලස්සන. මාරම ලස්සන මේ සන්රයිස් එකක් තියෙනවා. ගායිස් ඉතින් මගේ මේ පළවෙනි සෝලෝ ට්‍රිප් එක යන්නේ පස්සරට. දැන් මං ඉන්නේ තනමල්ලිද. තනමල්ලිල කියන්නේ ආයේ මාරම ලස්සන පැත්තක්. මං හරි ආස පැත්තක් මේ පැත්ත මේ අපිට පොඩ්ඩක් මැප් එක මේ වැරදුනා මේ පැත්ත සිග්නල් නැහැ. කිලෝමීටර් 70ක් විතර තියෙනවා මට හිතෙන්නේ යන්න. ඉතින් මම මේ vlog එකෙන් ඔයාලට ගේන්නේ මේ ලස්සන road trip එකක්. මේ යන පාරේ තියෙන ලස්සන තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ පාරේ ගියපු නැති අයට මේක ගොඩක් මේ ලස්සන වීඩියෝ එකක් වෙයි කියලා හිතෙනවා. ඔයාලට පේනව නේද සන්රයිස් එක? මාරම ලස්සනයි. එන්න යන්න ඇවිදන්නා. කොහොමද සන්රයිස් එක? විශ්ව වෙලෙනවා. ඔක්කොටම කලින් අපි මැප් එක දාගෙන ඉමු. තාම සිග්නල් නැහැද? හරි මේ පාර තමයි යන්නදී. ගම දැන් ඉන්නේ බෝදාගම. මම අදම යවුවේ. එන්න යන්න ඇවිදන් තනමල්ලිලට තා කිලෝමීටර් 5ක් තියෙනවා. අපි යන්න ඕනේ මේ පැත්තට. කඳු හෙල් ගානේ දිය ඇලි මානේ මේ දවස්වල උදේට මේ පැත්ත හරිම සින්නරයි. දෙසැම්බර් ජනවාරි කියන්නේ පොඩ්ඩක් මේ පැත්ත සීසන් කාලේ. එන්න යන්න ඇවිදන් එන්න යන්න ඇවිදන් ගයිස් අපි දැන් ඉන්නේ අලිපන්කර. බලමු අපිට අලියෙක්ගෙන් බලා ගන්න පුළුවන් වේද කියලා. ලක් එක තිබුණොත් බලා ගන්න පුළුවන් වෙයි. කෝඩ් නම් ගාලා තියෙනවා අලි බහුලව ගැවසෙන ප්‍රදේශයක් කියලා. සමහරට මේ ටයිම් එකට අලි නැති දන්නේ. අලිනම් බලා ගන්න බැරි වේවයි. ඔන්න අපි ආවා වැල්ල වායට. තාම වැඩි දුරක් නැහැ ඉතින් මේ අපේ ට්‍රිප් එක ඉවර වෙන්න. මීදුම් පාරමිතේ වැල්ල වායට අවුට් එකක් පව කරලා බලමු. එන්න යන්න ඇවිදන් එනව නේද? වැල්ලවායට ආව කියන්නේ ඉතින් කඳු කරේ ලස්සනට පේනවා. හරිම ලස්සන දර්ශනයක් මේ පැත්තේ. වාව් කඳු ටික ඔක්කොම පේනවා වටේට. එන්න යන්න ඇවිදන්
වැල්ලවායේ පව් කරගෙන යනවා සීතල තඳු කරේ. දැන් මෙරගලට කිලෝමීටර් 35ක් තියනවා. පස්සරටත් කිලෝමීටර් 35ක් තියනවා. වැල්ලවායේ ටවුන් එක ගිහින් ලස්සන කඳු පත්ති උඩින් වටනේ. මට පේන්නේ වටේට ගිහින් කඳු තියෙන්නේ. ලස්සනයි. එයින් අපි වැල්ලවායේ ටවුන් එකට. අපි දැන් මේ යන්නේ වැල්ලවායේ කුවල්වැල්ල පාරේ. තා මේ පාරේ කිලෝමීටර් 6මාරක් වගේ ගිහින් හැරෙන්න දැනක් තියෙනවා. මාර ලස්සන මේ කඳු ටිකක් තියෙනවා. කඳු ටික පෙන්නන්න. බයික් එක පොඩ්ඩක් නතර කරන්න ඕන. ආරම ලස්සනයි ඒක. පිස්සු වේදන ලස්සනක් තියෙනවා. කොහොමද මේ view එක? අපි දැන් මේ පැත්තට යන්න ඕන තා කිලෝමීටර් 30ක් විතර. අපි යන යනකම කතා කරමු. අපි දැන් වැල්ලවායේ කුඹල්වැල පාරේ යන්නේ. තා කිලෝමීටර් 30ක් විතර තියෙනවා අපිට යන්න මේ පස්සර ටවුන් එකට. මේ කඳු ටික දැක්කම වහන්සිය එහෙම් පිටින්ම නැති වෙලා යනවා. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු. තා ලස්සන ඉස්සරහට යන්න ඉතින් තව ලස්සනයි. ගිහලා බලමු අපි. දැන් මේ තමයි පල්ලෙහාට පාරේ යන්න ඕනේ. කිලෝමීටර් 20ක් විතර තියෙනවා මේ පස්සර ටවුන් එකට යන්න. පැය භාගයක යන්න පුළුවන්. ඒනොට ඉතින් මේ වගේ view එකක් දැක්කම මම යන්න හිතෙන්නේ නැහැ. පැය ගණන් බලන් ඉන්න පුළුවන්. ඒ තරම් ලස්සනයි. බලන්න ඔයාලා. පිස්සු වැදෙන view එකක් තියෙනවා. මේ පාරේ ඇද්දි දිගටම මේ වගේ ලස්සන view එකක් වෙනවා. මේ විතර පල්ලේ හෝටල් එකක් තියෙනවා. මොකද පාරේ මංගු ටිකත් එක්ක කන්දක් තියෙන්නේ අද්දද්ද. තා කිලෝමීටර් 24ක් තියෙනවා අපිට යන්න. හරිම නිදහස් මේ වගේ පාරවල් වල යද්දි. වෙලාව යනවා දැන්. එන්න යන්න විදන්මා
පොඩි දොළ පාරවල් යනවා දැක්කම නාන්නමයි. ඉතින් එන්න යන්න විදන්මා මාර රස තා කිලෝමීටර් අපිට 18ක් යන්න තියෙනවා. මේ වෙල්යායවල හරිම ලස්සනයි. අර මේ පැත්තේ වෙල්යායවල හදන්නේ හේල්මල් ක්‍රමයට. සාමාන්‍ය අපේ පැතිවල තියෙනවා වගේ නේ මාරම ලස්සනක් තියෙන. ඩ්‍රෝන් ෂොට් එකක් වගේ ගන්න තියුණා ලස්සන බලන් තියුණා. ඒ දොළ පාරක් යනවා හරියට නම නම් දන්නේ නැහැ මං ඒ ලස්සනයි. දිගටම තියෙන ඒ දොළ පාර. පාරත් එක්ක අයිනෙන් යන්න. දැන් නම් මේන් රෝඩ් එකකට ආවා වගේ. කිලෝමීටර් 18ක් කඳු හෙල්ගාරේ මේ හරිය ටිකක් නායකින් තියෙනවා. ඒ පාරට කිසි අවුලක් නැහැ යන්න පුළුවන්. මේ හරියත් නාය ඇවිල්ලා තියෙනවා. එන්න යන්න විදන්මා එන්න යන්න විදන්මා කිලෝමීටර් 8ක් තියෙනවා පස්සර ටවුන් එකට. ඊටු රෙඩි වෙලාවක් ගියා මේ පාරේ එන්න මේ පාර මගට මම දිගේ හදනවා. පාර රොක්කක් මේ ඉස්සරහට. ඉතා මාසියක් දෙකක් යද්දි මේ පාරෙත් මේ විදිහට මේ බ්ලොක් නැතුව යන්න පුළුවන් වෙයි. අර ඇත්ත කඳුවල පේනවා මේ විදිහෙන් ගිහිලා. සීතල උඩම් පාරත් එක්ක වාර සනීපයක් දැනෙන්නේ. ඒ සුව විඳින්න එන්න යන්න විදන්මා එන්න යන්න විදන්මා අපිට මේව සුන්දරයි වගේ පෙන්නක මේ පැත්තේ ඉන්න මිනිස්සුන්ට නම් මේව ටිකක් සුන්දරයි. පාර කට්ටක් කන්න වෙනවනේ මේ ජීවත් වෙන්න. අපිට ඉඳලා හිටලා ඇවිල්ලා යන හිට අපිට ඒක සුන්දරයි. මේ පාරේ බස් එකකුත් යනවා මම දැක්ක ඉස්සර බස් එකක් යනවා. එන්න යන්න විදන්මා කඳු හෙල්ගානේ ආයේ පාර අවුට්. හරි ආයේ අපේ ගමන පරක්කු වුණා. පාරේ තැනින් තැන හදලා තියෙන සමහර තැන් වල හදලා නැහැ. සමහර තැන් හදලා. එන්න යන්න විදන්මා එන්න යන්න විදන්මා මේ පැත්තේදී සීතල නිසා මේ ඇත්තට මහන්සියක් දැනෙන්නේ. පාර තමයි පොඩ්ඩක් කවුරු. පියඹන යාමේ සීලය
දැනුනේ මේ කඳු මුදුනේ මීදුම් මරනේ මේ කොළ පාටින් ඈතින් පෙනෙන්නේ අපගේ හුස්මයි අස්සන බුදු විලේ ඇති අපි කරනේ අර ඉස්සරහා බේන කන්ද මේ සමහර නගින්නත් පුළුවන් ඒක ගන්න. නමක් නම් දන්නේ නැහැ ඉතින් හරි. මේ සුව විදින් ඒ සමරකින් නෑ ගයිස් අපි පස්සර ටවුන් එකට ආවා. මේ පළවෙනි වාරේ තමයි පස්සර ටවුන් එකට ආපු. මොනවනේ ටවුන් එක මොන වගේද කියලා. එන්න යන්න විදන්මා එන්න යන්න විදන්මා අපි කරන්නේ ඉතින් ගයිස් vlog එක මෙතනින් ඉවරයි මේ ඉතින් ඔයාලා මේ වගේ මේ vlogs වලට කැමති නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් follow කරලා තියාගන්න ඉස්සරහට මේ වගේ ලස්සන vlogs වලින් හම්බෙමු. මීදුම් මරනේ මේ කොළ පාටින්